මේක තමයි පළවෙනි එක. ඔයාලට පේනවනේ මං පුතායි හස්බන්ඩ්යි මායි තුන්දෙනාම නිදිය ගන්න ඕන නිසා ඇඳන් දෙකක් මේ වගේ අඩි 5 ඇඳකුයි අඩි 4 ඇඳකුයි දෙකක් එකට තමයි කාමරේ තියලා තියෙන්නේ. හැබැයි මේ ඇඳන් දෙකෙන් එකට සම්බන්ධ වෙලා නැහැ. මං හිතනවා ඔයාලට පේනවා කියලා. ඇඳන් දෙක මම එකට ලං කරලා නැහැ. මෙට්ට දෙකෙන් තමයි ඇඳන් දෙක එකට යාවෙලා තියෙන්නේ. ඇඳන් කකුල් වලින්වත් නැත්නම් අර ඇඳේ හරහට තියෙන ලෑලි දෙකෙන්වත් ඇඳන් දෙක එකට යාවෙලා නැහැ. ගෙදරක යාළුවනේ ඇඳන් දෙකක් එකට යා කරලා නිදිය ගන්න එක ගොඩක් කරදර ජීවිතවලට, ඒ කියන්නේ ගෘහමූලිකයාගේ ජීවිතේට ගොඩක් බලපානවලු, ගොඩක් කරදර එනවලු, ඇක්සිඩන්ට් වෙනවලු. අර ඒ වගේ දේවල් මං අහලා කරලා තියෙනවා. ඉතින් මං මේ විදිහට තමයි මගේ ගෙදර මං ඇඳන් තියාගෙන තියෙන්නේ. ඇත්තටම මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේමයි තව දෙයක් තමයි මං කවදාවත් නිදියන ඇඳන් යට කිසිම බඩුවක් දාන්නේ නැහැ. ඇඳන් යට හරිම ක්ලීන් එකට තමයි තියන්නේ. මේක පෞල් ජීවිතේ සාර්ථක කරගන්න හොඳයි කියලා මං අහලා තියෙනවා. ඉතින් මං ඔයාලටත් කියන්නේ ඔයාලත් මේක පොඩ්ඩක් අත්හදා බලන්න. අවුරුද්දක් විතර යද්දී ඔයාලටත් වෙනසක් තේරෙයි. ඉතින් යාළුවනේ මේ තමයි දෙවෙනි එක. මට මෙතන මං උස මදි උළුවස් උඩ ඔයාලට පෙන්නන්න. මේ උළුවස් උඩ මම තියලා තියනවා කුරුඳු. කුරුඳු කියන්නේ අපි කොහොමත් අහලා තියෙනවනේ අපිට සෞභාග්‍ය ලබා දෙන දෙයක් කියලා. ඉතින් ජීවත් වෙන නිවසේ අගහිකකම් නැතුව ජීවත් වෙන්න කුරුඳු, ලුණු, කහ, සීනි යන ඒ වගේ දේවල් බලපානවා කියලා මං අහලා තියෙනවා. ඉතින් අර කුරුඳු සම්පූර්ණ කුරුඳු රවුමක්, කියන්නේ ලීයෙන් අයින් කරපු කුරුඳු රවුමක් මම මෙතන තියලා තියෙනවා. ඊට අමතරව තව අර මට පෙන්වන්න තේරෙන්නේ නැහැ. මේ වගේ ඔයාලට පේන නැති සිප්පි කටු නෙවෙයි මේකට කියන්නේ. මේකට මේ වෙන නමක් කියනවා. මම ඒක නම් දන්නේ නැහැ. ඔයාලා මේ හැඩේ චුට්ටක් බලා ගන්න. මෙන්න මේ වගේ දේවල් දෙකක් තුනක් මම මේ විදිහට උළුවස් උඩ තියලා තියෙනවා. ඔයාලත් මේක චුට්ටක් කරලා බලන්නකෝ ඔයාලට වෙනසක් තියෙනවද කියලා. මට නම් ඇත්තටම වෙනසක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං කරන තුන්වෙනි දේ. ඉතින් මගේ ගෙදර කුස්සියේ ලුණු අඩු වුණාද, ඒ කියන්නේ කුස්සියට ගෙන ලුණු එක ඉවර වුණාද මගේ ගෙදර ලුණු අඩු වෙන්නේ නැහැ. මොකද මං කියන්නේ මාසෙකට ගේන බඩු වලින් හැමදාම අලුතෙන් කඩන ලුණු එකෙන් ලුණු බෝතලයක් මේ විදියට වීදුරු පොඩි ජෑම් බෝතලයකට පුරවලා මෙන්න මේ විදියට තියාගෙන තියනවා. සාලේ හරි ගේ ඇතුලේ හරි කොහේ හරි තැනක. මං ඉතින් මේක නම් මේ ටිකක් උස තැනකින් තියලා තියෙන්නේ. මොකද පුතා අදින නිසා බපල් දෙකක් තුනක් විතර මෙතන එකට උඩ ගහලා ඒ කුඩින් තමයි තියලා තියෙන්නේ. නැත්තම් අපේ චූටියා ඉතින් මේව ඇදලා දානවා. ඉතින් මේ ලුණු තියන්න අරගෙන මන් දැන් සෑහෙන්න කාලයක් වෙනවා. ඉතින් ඒ තියන්න ගත්ත දවසේ ඉඳලා ඇත්තටම මම ජොබ් එකක් කරන්නේ නැහැ යාළුවනේ. හස්බන්ඩ් වැඩට ගිහින් ඒ හොයාගන්න මුදලින් තමයි මම මේ හැමදේම කරන්නේ. ඉතින් බුදු සරණින් මම මේ වැඩ ටික කරන්න ගත්ත දවසේ ඉඳලා මගේ ජීවිතේට හොඳ පැත්තක්, ඒ කියන්නේ අගහිකකමක් නැති පැත්තක් තියෙනවා කියලා මට ඇත්තටම තේරෙනවා. ඉතින් ඔයාලත් මේ ලුණු එක, කියන්නේ දැන් ලුණු එක අපි ගෙනල්ලා තියාගත්තට පස්සේ මේ විදියට අලුත් ලුණු පැකට් එකකින් තමයි විනිවිද පේන වීදුරු බෝතලයක මේක මන් දාලා තියලා තියෙන්නේ. තව පිරිසි තට්ටුවක් මම මෙතන තියලා තියෙනවා. මේක හැම පෝයක් දවසෙම මම මාරු කරනවා. ඒ කියන්නේ දැන් මේ පෝය දවසට තමයි ලුණු පැකට් එකක් අරගෙන බෝතලයට ලුණු ටිකක් දාලා මෙහෙම තියනවා. ආයේ එක මාසයක් මෙතන තියනවා. තිබිලා ඊළඟ මාසේ පෝය දවසට ආයේ අලුතෙන් ලුණු පැකට් එකක් ගෙනල්ලා මේ ලුණු ටික මම පොල් ගහක් මුලට හරි කොහෙට හරි පෑගෙන්නේ නැති තැනකට දානවා. දාලා අලුතෙන් ලුණු එකක් ගෙනල්ලා මේ බෝතලේ හොඳට පිරිසිදු කරලා දාලා මේ විදියට තියලා තියෙනවා. ඉතින් ඒ වගේම යාළුවනේ අපි තෙතරෙදි කියන්නේ අපි සෝදලා හරියට වේලුන් නැති තෙතරෙදි
ඔයාලා ගෙදර හැමතැනම දාන්න එපා. පුටු උඩ, මේස උඩ, කොහේ හරි හැමතැනම දැන් ගොඩක් ගෙවල් වල එහෙම ඇඳුම් දාලා තියෙනවනේ. ඉතින් තෙත රෙදි කියන්නේ ගොඩක් අසුබ දෙයක්. ඒ තෙත රෙදි ගෙදර හැමතැනම දාලා තියන්න එපා. ඒකෙන් අමුතු දුගඳක් එනවා. ඒ වගේමයි ඒක ගොඩාක් අසුබයි කියලා කියනවා. ඉතින් ඔයාලගේ අයනක හරි එහෙම නැත්නම් එක තැනක් තියාගන්න. ඒ තැන විතරක් තෙත ඇඳුම් දාන්න. ඒ කියන්නේ තියාගන්න. ඒ වගේමයි ඇඳලා ඉවර ඇඳුම් සෝදන්න තියෙන ඇඳුම් කවදාවත් ගෙදර අතන මෙතන දාන්න එපා. මොකක් හරි බේසමක් හරි කූඩයක් හරි ගෙදර එක තැනක තියන්න. බාත් รู එකේ හරි එහෙමත් නැත්නම් කාමරයක හරි ඔයාලට තියාගන්න සුදුසුයි කියලා හිතන තැනක තියලා ගෙදර හැමෝටම කියන්න ඔයාලා ගලවන ඇඳුම් ඒකට දාන්න. ඊට පස්සේ දවසකට සැරයක් කොහොමද ඇඳුම් ටික සෝදනවනේ. දැන් මම නම් පුතාට උනත් කියලා තියෙන. එයා ගලවන මේස් දෙකේ ඉඳලා මෙයා ඩස්බින් එකට තමයි දාන්නේ. ඉතින් ඒක මම දවසකට පාරක් ඇඳුම් ටික සෝදනවා. එදා දවසේ ඇඳුම් ටික එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ අපි මේ කරන පුංචි දේවල් වලින් අපි හිතුවේ නැතුණාට අපිට මේ විශ්වයෙන් බලපෑම් තියෙනවා. මම ඒක ඇත්තටම විශ්වාස කරන කෙනෙක්. ඉතින් අපිට ලොකු ආශිර්වාදයක්. අපි පිළිවෙලකට පිරිසිදුව ඉන්නවා කියන එක අපිට ලොකු ආශිර්වාදයක්. ප්‍රශ්න අඩුවෙන් සාර්ථකව ජීවිතයක් ගත කරන්න මම මෙන්න මේ කියපු පුංචි කරුණු ටික ඔයාලා ටික කාලයක්, ඒ කියන්නේ මම කියන්නේ දැන් මේක පටන් අරගෙන දවසින් දෙකෙන් සතියෙන් දෙකෙන් මේක හරියනවා කියලා. මොකද මම මේ ටික කරන් අරගෙන දැන් අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. මම මේ ගෙදර හදපු දවසේ ඉඳලම වගේ තමයි මේ දේවල් කරන්න ගත්තේ. ඒ දවස්වල ඉතින් මෙහෙම ගේ මම ගොඩක් වැඩ කරගෙන තිබ්බෙත් නෑ. හැබැයි ඒ පුංචි දේවල් වලින් මට පුදුම විදියට ආශිර්වාදයක් ලැබුණා. ඉතින් මං හිතුවා ඔයාලට මේ වීඩියෝ එක හොඳ වෙයි කියලා. ඒ වගේම කුස්සියේ මම බඩු තියාගෙන ඉන්න විදිහ, එතකොට කුස්සිය හිග වෙන්න හොඳ නැති දේවල් ගැන ආයෙමත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.